සුබ දවසක් ඒවා සියලු දෙනාටම සීක්‍රට් ඉෆ් මගේ YouTube channel එක සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. හරි ඉතින් අද brand new video එකක් කරන් ආව බැඳා වගේම හරි ඉතින් අද ඔයාලා thumbnail එක දැක්කා වගේ TikTok videos වල views යන්නේ නැද්ද? viral වෙන්නේ නැද්ද? TikTok video එකක් දාමම එකම තැනද ඒ කියන්නේ views යන්නේ නැද්ද? views 1යි 2යිද views 100යිද එහෙම තියෙන්නේ. හරි ඉතින් අද video එක අනිවාර්යෙන් ඉවරනකම් බලන්න. ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන් මේ හරියට TikTok video එක upload කරන්නේ කොහොමද viral වෙන විදිහට. හරි ඉතින් වීඩියෝ එක වයිරල් කරගන්න කලින් මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලා හදන වීඩියෝ එකේ quality එක බලන්න ඕන. ඒ කියන්නේ අපි නිකන් ඔහේ TikTok එකක් හදලා TikTok එකට අප්ලෝඩ් කරාට ඒක වයිරල් වෙන්නේ නැහැ. ඔයාලා හදන වීඩියෝ එක ඔයාලා කරන content එක trending content එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ වයිරල් වෙන content එකක් කරන්න ඕනේ. ටිප් එකක් කියන්නම් මම ඔයාලට. ඔයාලා වීඩියෝ එකක් හදද්දී වීඩියෝ එකට ඇඩ් කරන sound එක සින්දුව ඒ කියන්නේ TikTok එකේ trending වෙලා යන sound එකක් ඇඩ් කරන්න. එතකොට වයිරල් වෙන්න බොහෝ ඉඩකට තියෙනවා. එකක් තමයි ඔයාලා වීඩියෝ එක එඩිට් කරද්දී ඔයාලා එඩිට් කරන සේව් කරන රෙසොලූෂන් එක තියෙන්නේ ඒක 2K 60 fps වලින් වගේ සේව් කරන්න. මම ඔයාලට ඒක පෙන්නන්න. මම දැනට normal හදාගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට සේව් කරන තැන මම පෙන්නන්න. ඔයාලා එඩිට් කරන ඇප්ලිකේෂන් එක ගන්න CapCut InShot Canva මොකක් හරි එඩිට් කරන tool එකට ගිහිල්ලා ඔයාලා export කියන තැන තියෙනව නේද? export කියන තැන මෙතන resolution එක තියෙනවා. එතන 2K දාන්න. 2K 180p හොඳයි අවුලන්නේ නැහැ. 2K frame rate එක 60 fps දාන්න. හරි. ඊට පස්සේ වීඩියෝ එක export කරලා ඔයාලා මෙතනින් අයින් වෙන්න ඕනේ. ඔයාලගේ editing app එකෙන් අයින් වෙලා වීඩියෝ එක save කරලා වීඩියෝ එක ඔයාලා බලන්න හැමතිස්සෙම quality එකට වීඩියෝ එක save කරන්න. quality content හදලා trending video sound දාලා වීඩියෝ එක හදන්න. ඊට පස්සේ ඔයාලගේ TikTok account එකට යන්න. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක upload කරන TikTok account එකට යන්න. ඊට පස්සේ මෙතන යටින් එතන කලින් මෙතන දකුණු පැත්ත උඩින් තියෙන ඉරි කේල තුනක්. ඒ ඉරි කේල තුන ටච් කරලා setting and privacy කියන එකට යන්න ඕන ඔයාලා. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලට ගියාම තියෙනවා free up space කියලා. මෙතනින් cache එක clear කරන්න මේ උඩ එක යටේ clear කරන්න එපා. හැමෝම ඔයාලා download කරලා දෙන favorite දාලා තිනවා නැතු වෙනවා. මෙතන උඩ cache එක විතරක් clear කරලා ඔයාලා මෙතනින් back වෙන්න ඕන. back වෙලා මෙතන plus mark එක තියෙනවා. ඒක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙහෙම තැනට ඊට පස්සේ ඔයාලා හදාගත්ත වීඩියෝ එක මෙතෙන් තෝරගන්න. මම හදාගත්ත වීඩියෝ එක මෙතෙන් තෝරගන්න. ඊට පස්සේ මෙතෙන් next දෙන්න. හරි. ඊට පස්සේ next දුන්නාට පස්සේ ඔයාලා මෙහෙම තැනට හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔටෝ කට් කරගන්න පුළුවන්. මෙතනින්ම ඉෆෙක්ට් අරින් මේ ඔයාලා දාගන්න ඕන. දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. මම මෙතනින් දැන් මුකුත් කරන්න යන්න. මොකද මම වීඩියෝ එක සම්පූර්ණයෙන් එඩිට් කරලා තියෙන නිසා. ඊට පස්සේ ඔයාලා මෙතන යටින් next දෙන්න ඕනේ. next දීලා ඔයාලා මෙතනට ලස්සන description එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එකට ඒ කියන්නේ දකිද්දි කෙනෙක් බලන්න ආස හිතෙන විදිහට description එකක් ඇඩ් කරගන්න ඕනේ මෙතන. මම මෙතන ඔය description එක දාගන්න. හරි ඉතින් මම මෙතන description එකක් ඇඩ් කරලා ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන ඔයාලට වීඩියෝ එක මෙතන edit cover කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා YouTube එකේ ඒ වගේ thumbnail එකක් තමයි මෙතනින් දාන්න කියලා කියන්නේ cover photo එකක්. ඔයාලා YouTube වීඩියෝ එකක් හදාද්දි thumbnail එක quality හදලා ඔයාලා දාන්නේ channel කරන කට්ටිය ඉන්නවනම් ඒ වගේ තමයි TikTok එකේ වීඩියෝ එකක් දාද්දි දැකපු ගමන් ඒක බලන්න හිතෙන විදිහට view එකට බලන්න හිතෙන විදිහට තමයි අපි තන තෝරලා දාන්න ඕනේ. දැනට මම මේ වීඩියෝ එක මෙතනින් touch කරගන්න නැත්නම් ඔයාලා මෙතන upload කියලා එකක් තියෙනවා. එතනින් ඔයාලා thumbnail එකක් ඔයාලා හදාගත්ත එකක් තියෙනවා නම් ඒක දාන්නත් පුළුවන්. මම මෙතන වීඩියෝ එකම කොටසක් දැනට මෙතන select කරලා ඒක save දෙනවා. හරි. ඒක අනිවාර්යෙන් ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන මම කියවා වගේ description එක අනිවාර්යෙන් හරියට දාන්න. කියන්නේ කෙනෙක් දැකපුවම හිත ගන්න සුළු description එකක් දාන්න. ඊට පස්සේ මෙතනින් එන්ට් එකක් පල්ලට ගහලා මෙතන hashtag දාන්න ඕන. ඔයාලා මෙතන viral hashtag ඒ කියන්නේ දැනට වැඩිපුරම trending එකේ තියෙන hashtag දාන්න. for you කියලා දාන්න. for you කියලා අනිවාර්යෙන් දාන්න. හරි. ඊට පස්සේ බේනද ඔයාලට ඒකේ reach එක කොහොමද කියලා ඊට පස්සේ for you page දාන්න. for you page කියලා දාලා trending කියලා දාන්න. ඔයාලට මෙතනින් ඒ hashtag එක type කරාම යටින් ඔයාලට එනවා පේනවා. ඉතින් වැඩිපුරම reach එක තියෙන එකට දාන්න. හරි. ඔහොම hashtag ටිකක් ඔයාලා දාගන්න for you FYP viral ඊට පස්සේ ඔයාලා content එකට දාලා hashtag එකක් දාන්න. මම දාන්න වදන් කියලා. වදන් සිංහල කියලා දාන්න. එහෙම viral වෙලා තියෙන hashtag ටික මෙතනදී use කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ යාළුවන්ව mention කරන්න පුළුවන් මෙතන. ඔයාලගේ යාළුවන්ව මෙතනින් mention කරන්න පුළුවන්. මම දැනට mention කරන්නේ නැහැ යාළුවන්ව. ඔයාලත් කැමතිනම් ඔයාලගේ යාළුවන්ව මෙතනින් mention කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා තුට්ටක් පළවෙනි ගන්න දෙන move option කියලා.
මූව් ඔප්ෂන් වලට ගියාම තියෙනවා මෙතන ඇඩ් ප්ලේලිස්ට් කියලා එකක් තියෙනවා. එතන ඔයාලා for you කියලා එකක් හදලා ඒකට ඔයාලගේ වීඩියෝ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා high quality upload කියලා. ඒක අනිවාර්යෙන් ඒකට ටික් එක දාගන්න ඕන ඔයාලා. ඊට පස්සේ මෙතන save post with watermark එක. කියන්නේ watermark එකත් එක්ක save වෙන්නේ එක දාන්න ඕනේ. ඒක ඔයාලා කැමති නම් දාන්න නැත්නම් off කරලා තියන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එක post කරන එක. හරි ඉතින් මගේ post එක upload වුණා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තිත් තුන touch කරලා මෙතනින් share කරන්න ඕනේ WhatsApp වගේ නැත්නම් TikTok එකේ. මේ කියන්නේ share button එක ඔයාලා කීපවතාවම touch කරලා ඉතින් ඔයාලා share කරගන්න ඕනේ. එකපාරක් link එක කරන් share කරන්න නැතුව ඔයාලා කීපවතාවම share link එක වීඩියෝ එකේ touch කර ඔයාලා share කරන්න ඕනේ. හරි ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එක upload කරද්දී time එක සාමාන්‍යයෙන් හවස 5 ඉඳලා රෑ 8 විතර වෙනකන් හොඳයි. ඒ ටයිම් සාමාන්‍යයෙන් මම මේ ටයිම් එක තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. සාමාන්‍යයෙන් මගේ වීඩියෝ රීච් යනවා හිටපු ගමන්. ඒ ටයිම් එක සෑහෙන්න හොඳයි. ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන කියලා මාත් මතක් කරනවා. අනිත් සුබ දවසක් සියලු දෙනාටම.